ගයිස් මේ වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න. මගේ For You page එකේ අර මිහින්තලේ සිප්පිකුලම අලියට කරපු දේ දැක්කහම ඇත්තටම මට හිතා ගන්න බැහැ. අපි කොච්චර පල්ලෙහාට වැටිලාද කියලා. Honestly, this is the most heartbreaking thing I've ever seen in a long time. ඔයා දන්නවද වැඩේ? ඒ මැරුණු අලියා ඇස් පේන්නේ නැති අන්ධ සතෙක් කියලා. ඒ මදිවට ඒ සතා කලිනුත් වෙඩි කාලා ඉඳලා තියෙන්නේ. කකුලත් තුවාල වෙලා මාරම වේදනාවෙන් ඉඳලා තියෙන්නේ. ඉමැජින් කරලා බලන්න ඇස් පේන්නේ නැති දුවන්න පණ නැති අසරණ සතෙක්ට පණ පිටින් ගිනි තියනවා කියන්නේ මොන වගේ තිරිසන් වැඩක්ද කියලා. මේක දැක්කහම මනුස්සකම කොතනද කියලා අපිට ලොකු ප්‍රශ්නයක් එනවා. මන් දන්නවා කට්ටිය කියයි අලි මිනිස් ගැටුම නිසා මිනිස්සු පව් කියලා. ඔව් ඒක ඇත්ත. ගොවියෝ පව්. එයාලට මාර ට්‍රෝමා එකක් තියෙන්නේ. හැබැයි මේක ආත්ම ආරක්ෂාවක් නෙවෙයි. අන්ධ සතෙක්ට මෙහෙම වද දෙන එක සෙල්ෆ් ඩිෆෙන්ස් එකක් නෙවෙයි. ඒක පිරිසිදු ක්‍රූරකමක්. මේක පියෝ විලන් එනර්ජි එකක් විතරයි. දැනට සැකකාරයෝ 3 දෙනෙක් අල්ලලා රක්ෂිත බන්ධනාගාරගත කරලා තියෙන්නේ. හැබැයි මේකෙන් විතරක් මේ ප්‍රශ්නේ ඉවර වෙන්නේ නැහැ. අපේ රටේ සිස්ටම් එකේ තියෙන ලොකුම ෆේලිය එක තමයි මේ වගේ අසරණ සත්තුන්වයි ගම්වල මිනිස්සුන්වයි දෙගොල්ලොන්ව ආරක්ෂා කරන්න බැරි වීම. ලංකාව කියන්නේ සෝබාදහමට ගරු කරන රටක් කියලා ලෝකෙට පෙන්වන්න කලින් අපි ඇත්තටම මිනිස්සුયો වෙලා ඉන්න ඕනේ. මේක නිකම්ම බලලා අතාරින්න එපා. මේ ජෙනරේෂන් එකේ විදිහට මේ වගේ අසාධාරණ දේවල් වලට එරෙහිව කතා කරන්න ඕනේ. හෑෂ්ටැග්ස් වලින් එහාට ගිය ඇත්තම වෙනසක් අපිට ඕනේ. සත්තුන්ටත් මේ පොළවේ අයිතියක් තියෙනවා. Do better Sri Lanka. Be the voice for the voiceless.